සීරියස් කතාවක් කියන්නේ ඔය මේ එලිනෝ සීන් එක આવොත් ඇඩ්‍රස් නැති වෙන අපේ හැමෝටම අවසානට එලිනෝ එකකින් ලොකු ඩිෆෙක්ට් එකක් උනේ මොන අප්‍රිකාව පැත්තට. බොණ්ඩ වතුර ප්ලේන් වල දාලා යවුවේ. නිකන් කියලා දෙන්න උඹලගේ දැන් වයිබ් එක කඩන්නත් එක්ක. මොකද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය උගන්වන්න තියෙන එක මේකෙන් චුට්ටක් වෙනස් වෙනවා. ඒතර සරලවම එලිනෝ කියලා කියන්නේ මෙහෙම සීන් එකක්. ලෝකේ සාගර කීයක් තියෙනවද කියන්නකෝ. ඔය සාගර පහෙන් ලොකුම සාගරය තමයි පැසිෆික් සාගරය කියලා කියන්නේ. පැසිෆික් සාගරය කොච්චර ලොකුද කියලා බලන්න ලොකු ගෝලයක් කරකවලා ඕක එක පැත්තක්ම පැසිෆික් සාගරය තමයි තියෙන්නේ අපේ ලෝකේ. එතකොට සමකාසන්නය ගත්තාම දැන් මේ වගේ මේ පැත්තේ දකුණු ඇමරිකාව තියෙනවා නම් මේ පැත්තෙන් තියෙන ඕස්ට්‍රේලියාව. ලංකාව මේ හරියට තියෙන මේ හරියද කොහේ හරි. පැසිෆික් සාගරයේ මේ සමකය ගත්තොත් එimhe සමකාසන්නයේදී පැසිෆික් සාගරේ රත් වෙනවා. ඊස්ට් ඉඳන් වෙස්ට් රස්නේ උලන් ටික යනවා. මේ පැත්තෙන් මේ පැත්තට රස්නේ උලන් ටික යනවා. මේ පැත්තෙන් මේ පැත්තට කූල් හුලන් ටික යනවා. එතකොට කූල් හුලන් ටික මෙහෙට යනවා කියන්නේ මෙන්න මේ දකුණු ඇමරිකාව වගේ පැත්තට සීත කාලයක් එනවා. රස්නේ හුලන් ටික මෙහෙට යනවා කියන්නේ රස්නේ හුලන් මුහුද උඩින් යනකොට ජලය වාෂ්ප කරගෙන යන්නේ. එතකොට වාෂ්ප වෙන ජලයත් අර හුලකට මොකද වෙන්නේ? එකතු වෙනවා. එකතු වෙලා මේ හරියට යන්න ක්ලවුඩ් ෆෝම් වෙලා අර රස්නේ හුලම් පාරේ ප්‍රතිඵලයක් විදිහට මේ ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, ලංකාවගේ රටවල් වලට මොකද හම්බෙන්නේ? වැස්ස හම්බෙනවා. එලිනෝ එකකින් වෙන්නේ දැන් මේ හීට් එක සර්කියුලේට් වෙලා පිටිපස්සට යන්න එපා. ඒ හීට් එක පිටිපස්සට ආවොත් ඒකත් එක්ක අපිට වැස්ස අරගෙන එන්නේ. වෙන්නේ මේ පිටිපස්සට යන හුලම් පාර කියන එක නැති වෙලා යනවා. ඒ ස්ට්‍රීම් එකේ පවර්ෆුල් ගතිය නැති වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ රස්නේ හුලන් ටික මෙහෙ ඉර වෙලා මෙහෙට යන්නේ නැතුව. ඒතර මේ හරිය රස්නේ හුලන් ඉතුරු වෙනවා කියන්නේ මේ හරිය සාගරයේ ජලය තව තව මොකද වෙන්නේ? වාෂ්ප වෙනවා. ඒ හරිය තව තව වාෂ්ප වෙලා මේ හරිය ලොකු ක්ලවුඩ්ස් ෆෝම් වෙලා මේ පැත්තේ තියෙන රටවල් වලට මොකද වෙන්නේ? වහින්න පටන් ගන්නවා. දැන් මේ පිටිපස්සට මේ හුලන් ටික පැතිරෙන්නේ නැහැ නේ. පැතිරෙන්නේ නැති නිසා මේ හරියට රස්නේ හුලන් පාරක් එන්නේ නැහැ. රස්නේ හුලන් පාර මෙහෙට එන්නේ නැති නිසා මේ හරිය ක්ලවුඩ් ෆෝමේෂන් එක මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒතර මේ පැත්තට වහින එක මොකද වෙන්නේ? අඩු වෙනවා. ලෝක එක පැත්තකට තදට වහින්න පටන් ගන්නකොට අනිත් පැත්තට වහින එක මොකද වෙන්නේ? සමහරට නැති වෙලා යන්න පුළුවන්. තේරුණාද? සරලවම අතිශය සරලව එලිනෝ ඉෆෙක්ට් එකක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ එකකට. ඒතර එලිනෝ එකක් ලංකාවට આવත් මොනවා වේද මේ ඉස්සරහා තියෙන අවුරුදු ටිකට. දැන් ඔයාලට මතක ඇති දැනට මාස 3-4කට කලින් අපිට ආව දිට්ටුවක්. කුණාටුවක් ආවා. ඒ කුණාටුවත් එක්ක අපිට ඒ කන්නේ තිබ්බ අස්වැන්න මොකද උනේ? නැති වෙලා ගියා. තේරුණාද? දැන් ඔයාලා කුඹුරු වැඩ කරන ළමයි මෙතන ඉන්නවනම් ඔයාලා දැන් ගෙදර කන්නේ කලින් කන්නේ නෙවි. මේ කන්නේ වී කන්නේ තව අවුරුද්දකින් විතර. එතකොට දිට්ටහින්දා වෙච්ච ඉෆෙක්ට් එක අපිට දැනෙන්න තියෙන තව මාස 3ක් විතර ඉස්සරහට ගිහිල්ලා. මොකද තාම කන්නේ පරණ ස්ටොක් එකනේ. ඔය කියන එක පැහැදිලිද? මේ වගේ වැස්ස කියන එක අඩු වුණොත් එහෙම අපේ දිට්ට වලින් පස්සේ තියෙන මේ කන්නේ අස්වැන්නත් මොකද වෙන්නේ? අපිට නැති වෙලා යනවා. එහෙම බැලුවොත් කවුරුද්දකම රටේ ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. ඊට පස්සේ වතුර කියන එක ගත්තොත් එහෙම ලංකාවේ ජලාශයකින් වතුර රිලීස් කරන ඕඩ එකක් තියෙනවා. අංක එකට ලංකාවේ ජලාශ වලින් ප්‍රධාන ජලාශ වලින් වතුර රිලීස් කරන අංක එකට බොන වතුර ප්‍රමාණය රිලීස් කළා වතුර ඉතුරුනොත් ඊගාට කොහෙද රිලීස් කරන්නේ? ඇග්‍රිකල්චර් වලට, බොයිදෑන් වලට. ඒකටත් රිලීස් කළා වතුර ඉතුරුනොත් රිලීස් කරනවා කොහෙද? කරන්ට් එක හදන්න. ජල විදුලිය හදන්න. තේරුණාද? ලොකු නියගයක් ඇවිල්ලා ජලාශයක හිඳලා ගියොත් එහෙම ජල විදුලිය හදන්න ජල ප්‍රවාහන මණ්ඩලයෙන් විදුලිය කියන්නේ ජල විදුලිය හදන්න කොහොමද ජලාශ වලින් වතුර නිදහස් කරන්නේ නැහැ. ඒතර අන්නේ ජල විදුලියෙන් හැදෙන කරන්ට් එක කියන එක අපිට මොකද වෙන්නේ? අහිමි වෙලා යනවා. එතකොට ජාතික විදුලි බල පද්ධතියට ජල විදුලියෙන් එන පෝෂන් එක අඩු වෙනවා. ගෙවුණු වෙලාව හරිද? ඒකත් එක්ක දැන් රස්නේ වැඩි වෙනවා කියන්නේ මිනිස්සු ෆෑන් පාවිච්චි කරන ප්‍රමාණය. AC පාවිච්චි කරන ප්‍රමාණය. මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒකත් එක්ක පවර් ඩිමාන්ඩ් එක මොකද වෙන්නේ අනිත් පැත්තට? කරන්ට් එක ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. ඔය අතර ෂෝටේජ් එකක් එනවා. ඒ කියන්නේ ඔය අතර ગેප් එකක් හිටිනවා. ඉලෙක්ට්‍රිසිටි බිල් එක සමහර වෙලාවට වැඩි කරන්න chance එකක් තියෙනවා. ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරන හැම දෙයකම ගාණ කියන එක අනිත් පැත්තේ මොකද වෙන්නේ? වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ ලංකාවේ ඉකොනොමි එකට, ලංකාවේ මිනිස්සුන්ගේ සෝෂල් ලයිෆ් එකට ඔක්කොටම කෙලවිලා යන්න ලොකු chance එකක් තියෙනවා. සහ ඒත් එක්ක ලෙඩ රෝග බෝ වෙන ප්‍රමාණය, අනම්මන සැනිටරි ඉෂුස්, ඒ වගේ ලොකු දේවල් ටිකක් වෙන්න පුළුවන්. මේ තමයි ලංකාවට වෙන්න පුළුවන් වර්ස්ම දේවල් ටික. සරලවම ගත්තොත් එහෙම. ඒ නිසා ඉතින් මට උඹට කියන්න තියෙන්නේ ලෑස්තිලා හිටපල්ලා දැම්ම දෙලා මේ දිගේ වහිනවනේ. ගෙදර බටු ගෙඩියක් හරි වණ්ඩක් කටයක් හරි හදාගන්නින්. ඒ කියන්නේ මේ මෙහෙමයි. මිරිස් පැලයකින් වට්ටක වැලකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි එන්නේ. හැබැයි අර කියමනක් තියෙනවානේ something is better than nothing කියලා. එහෙනම් මේ වෙලාවේ වාට කරන්න පුළුවන් මොන හරි දේවල් ටිකක් තියෙනවනම් ඒ දේවල් ටික කරන්න හදාගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා හදාගන්න ලෑස්තිලා ඉන්න.